ඉතින් කොහොමද ඔයාලට අද මම ගෙනල්ලා තියෙන Classroom of the Elite කියන anime series එකේ season 1 එකේ 4 වෙනි episode එක. ඉතින් ඔයාලා කලින් episode බලලා නැත්නම් ඉවන් මගේ channel එකේ ඇති. ඒවත් බලලා මේ වීඩියෝ එක බලන්න set වෙන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් scene එක පටන් ගද්දිම අපිට වෙන්නේ class B එක. ඉතින් අපිට වෙනවා මේ class B එකේ teacher හොඳටම බීලා විකාර දොඩ තමයි මේ වෙලාවේ ඉන්නේ. ඊට පස්සේ මේ මිස් එකපාරටම නැගිටලා එහෙනම් මම දැන් ඔයාලගේ පන්තියේ ලකුණු කියන්න යන්නේ. ටීචර් ලකුණු ටික පෙන්නුවාට පස්සේ ළමයි ඔක්කොම ටික ඉචිනෝසේට ස්තුති කරනවා අපිට පේනවා. මේ කට්ටිය කියන්නේ ස්තුති ඉචිනෝසේ ඔයාගේ ස්ටඩි ගෲප් එකේ හින්දා අපේ පන්තියේ ලකුණු ඉහළ ගියා. ඉචිනෝසේ නම් කියන්නේ ඒක ඔයාලේ මහන්සිය හින්දා යුනේ. මේ කට්ටිය සතුටු වෙද්දි ඉචිනෝසේ දෙනවා මට ඕනේ ඔක්කොම කට්ටිය එකතු කරගෙන මේ පන්තියට යන්න. ඊළඟ සීන් එක අපිට පෙන්නන්නේ අයන කෝජිව. අයන කෝජි මේ වෙලාවේ ලිෆ්ට් එක ළඟ තමයි හිටගෙන ඉන්නේ. අපිට පේනවා ලිෆ්ට් එකේ දොර ඇරිය ගමන් හොරගිතයි කුෂිටයි මේ ලිෆ්ට් එකේ ඇතුලේ තමයි ඉන්නේ. කුෂිඩා අයනකෝඩිට හුරතල් විදියට සුබ උදෑසනක් කියද්දී අයනකෝඩිට මතක් වෙන්නේ එදා රෑ කුෂිඩා හැසුරුණ විදිහ. ඔයාලා මේ ගැන දන්නේ නැත්නම් ඔයාලා 3 වෙනි එපිසෝඩ් එක බලලා එන්න. අයනකෝජියේ කුෂිඩා ලිෆ්ට් එකෙන් බහපු ගමන් අපිට පේනවා ඉචිනෝසේ දෙන්න දුවගෙන ඇවිල්ලා කුෂිඩා මේ වගේ බෝයිෆ්‍රෙන්ඩ්ද? කුෂිඩා මේ වෙලාවේ නැහැ කියද්දී ඉචිනෝසේ අහනවා යාළුවනේ ඔයාලට ක්ලාස් D එකට ලැබෙන්න තිබ්බ ලකුණු ටික අද ලැබුණාද? මේකට අයනකෝජියේ කුෂිඩා පොඩ්ඩක් පුදුම වෙනවා. මොකද එයාලට තාම ලකුණු ලැබිලා නැහැ. ඊළඟ සීන් එක අපිට වෙන්නන්නේ ක්ලාස් D එක. මේ වෙලාවේ ක්ලාස් D එකේ පන්ති භාර මිස් කියනවා පොඩි ප්‍රශ්නයක් ආව පළමු වසරේ සඳහා ලකුණු ලබා දීම පොඩ්ඩක් ප්‍රමාද කරලා තියෙන්නේ. මේ ගැන ළමයි එක එකව මිස්කින් අහද්දි මිස් නම් කියන්නේ මඩ කරන්න දෙයක් නැහැ. ගැටලුව විසඳුනාට පස්සේ ඔයාලට ලකුණු ලබා දෙවි. ඊළඟ සීන් එක අපිට වෙන්නන්නේ අපෝ අයනකෝජිය. අයනකෝජි මේ වෙලාවට කොහෙද යන ගමන් තමයි ඉන්නේ. අපිට පේනවා අයනකෝජි යන්නේ ඉචිනෝසිය හම්බෙන්න. මොකද ඉචිනෝසිය අයනකෝජිව කතා කරලා තියෙනවා. අයනකෝජි කතා කරන්න හේතුව ඉචිනෝසියෙන් ආද්දි ඉචිනෝසි ලියුමක් පෙන්නලා ඊයේ මේක මගේ ලොකර් එකේ තිබ්බේ. පේන විදිහට ඒක ලව් ලෙටර් එක. ඉචිනෝසි කියන්නේ මට මේක නාව රිද්දන්න නැතුව ප්‍රතික්ෂේප ගන්න තේරෙන්නේ. ඉතින් අයනකෝජි වැඩ පුළුවන් මගේ බෝයිෆ්‍රෙන්ඩ් විදියට බොරුවට රඟපාන්න. ඉතින් මේ දෙන්න මෙහිම කතා කර කර ඉද්දි අපිට පේනවා එක කෙල්ලෙක් එතෙන්ට එනවා. ඒ කෙල්ල ඉචිනෝසේ අයනකෝජිව දැකලා ටිකක් දුකින් වගේ ඉචිනෝසෙන් ආනවා. ඉචිනෝසේ මේ ඉන්නවාගේ බෝයිෆ්‍රෙන්ඩ්ද? පේන විදියට මේ කෙල්ල තමයි ඉචිනෝසේගේ ලොගර් එකට අර ලව් ලෙටර් එක දාලා තින්නේ. මේ වෙලාවේ අයනකෝජි කියනවා නෑ අපි යාළුවෝ විතරයි. මේ වෙලාවේ අයනකෝජි ඉචිනෝසේට කියනවා ඔයා කියන්න යන දේ කියන එක පහසු දෙයක් නෙමෙයි. ඔයා හැමදාසම වේදනාවෙන් ගත කරත් තාමත් ඔයාට ඒක කරන්න බෑ. ඔයාට තියෙන ආදරේ අරයාගෙන් බලෙන් අයින් කරන්න බෑ කියලා පේනවා. මම හිතන්නේ අරයාගේ අවංක හැඟීම් වලට ඔයාගෙන් හරි පිළිතුරක් ලැබිය යුතුයි නේද? මෙහෙම කියලා අයනකෝජි එතනින් යන්න යනවා. ඊට පස්සේ අයනකෝජි බංකුවකට වෙලා ඉඳන් ඉද්දි අපිට පේනවා අර කෙල්ල අඬ අඬ එතනින් දුවන් යනවා. ඒන විදිහට අර කෙල්ල ඉචිනෝසියම ප්‍රතික්ෂේප කළා වගේ. ඊට පස්සේ ඉචිනෝසිය දෙන්න වෙලා අයනකෝජිට කියනවා මට සමාවෙන්න ඔයා මේ විකාරයට පටලවා ගත්තද? අයනකෝජි කියන්නේ මේ වගේ දවසක් කින්ලා හිල්ල තිබ්බට කමන්නේ. ඊට පස්සේ ඉචිනෝසිය කියනවා පේන විදිහට මන් දැන් ඔයාලට ණයයි වගේ නේද? ඊළඟ සීන් එක අපිට වෙන්නන්නේ ස්ටුඩන්ට් කවුන්සිල් එකේ සභාපතිව. මේ වෙලාවේ මෙයා ෆයිල් එකක් බලන මන් තමයි ඉන්නේ. ඉතින් අපිට වෙනවා මේ කොලේ තියෙන C පන්තියේ කොල්ල තුන් දෙනෙක් D පන්තියේ සුදොත් එක ගිය පොඩි අවුලක් ගැන කියලා. ඊළඟ සීන් එක අපව අපිට පෙන්නන ක්ලාස් D එක. මේ වෙලාවේ ක්ලාස් D එකේ පන්ති පාර මිස් කියනවා C පන්තියේ පැසිබන්දු කණ්ඩායම සුදෝට එරිය පැනිවිල්ලක් ගොනු කරලා. එයාලා කියන්නේ පුහුණු වීම පස්සේ කිසිම හේතුවක් නැතුව සුදෝ එයාලට ගහලා තුවාල කරලා. සුදෝ නම් ඒ වෙලාවේ කෑ ගහනවා ඒ ආත්ම ආරක්ෂාවට. මෙහෙම කියද්දි මිස්ලා කියන්නේ ඒකට කිසිම සාක්ෂියක් නැහැ. සාක්ෂිකරුවෙක් හිටියනම් මේ ප්‍රශ්නේ වෙනස් වෙන්න තිබ්බා. ඒ වෙලාවේ කුසල නැගිටලා හැමෝගෙම අහනවා සුදෝගේ සරණ කවුරු හරි දැක්කද? ඒ වෙලාවම අපිට වෙනවා සුදෝ කන්නාඩි දෙයක් දාගෙන රෝස පාට කොණ්ඩයක් තියෙන කෙල්ලෙක් දිහා බලනවා. ඒ කෙල්ලගේ නම සකුරා. සුදෝ බලද්දි ඩී පන්ති අනිත් ළමයි හැමෝම සකුරා දිහා බලන්න ගන්නවා. මේ වෙලාවේ මිස් කියන්නේ තව සතියකින් ස්ටුඩන්ට් කවුන්සිල් එක සහභාගී වෙන C පන්තියත් එක්ක තියෙන සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඒක සිදුවන ආකාරය අනුව සුදෝට එරියව විනය පියවර ගැනීම සුදෝගේ ලකුණු අඩු කිරීමක් සිදුවෙන්න ඉඩ තියෙනවා. එතනින් කට් කරලා අපිට පෙන්නන්නේ ක්ලබ් එකක්. මේ වෙලාවේ රියුවෙන් මෙතන ඉන්නවා අපිට පේනවා. රියුවෙන් කියනවා මේ වෙලාවේදී අර ඩී පන්තියේ වාහනවල ටික මේකට හේතුව වෙනවා ඇති. මේ විදිහට රියුවෙන් තමයි සුදෝගේ බොරු පැමිණිල්ල ප්ලෑන් කරලා තියෙන්නේ. මේ වෙලාවේ මේ දෙන්න තව කොල්ලෙක් කෙනා රියුවෙන් හම්බෙන්න. මේ වෙලාවේ ඒ කොල්ල ඇවිල්ලා කියනවා අපි සුදෝ එක්ක රණ්ඩු වෙද්දි මට දැනුණා කවුරු හරි එක්කෙනෙක් අපි ළඟ ඉන්නවා වගේ. රියුවෙන් මේ කොල්ලට එතන හිටව මහතර හරි කොල්ලෙක් ධම්මලා ගස්සනවා අපිට පේනවා. එහෙම ගැස්සුවට පස්සේ රියුවෙන් කියන්නේ දැන් නම් ඔයා නියම ගුදුරක් වගේ. අපි සැලසුම් කරපු විදිහටම ඔයාගේ වැඩේ කරන්න. සුදෝ එක්ක රණ්ඩු වෙද්දි මේ කොල්ලගේ තුවාල මදි හින්දා රියුවෙන් අර තඩි කොල්ල ධම්මලා මේ කොල්ලට ගැස්සුවා කියලා අපිට කියන්න පුළුවන්. මෙච්චර ගුඩියවත් මේගොල්ලෝ ටැන්ක් යූ කියලා එතන කටවහගෙන ඉන්නවා. මෙතනින් අපිට පේනවා රියුවෙන්ට මේ C පන්ති ළමයි ඔක්කොම බය වෙලා වගේ ඉන්නේ. මෙයා තමයි C පන්තියේ රජා වගේ ඉන්නේ. ඊළඟ සීන් එකේ අහපුව අපිට වෙනවා ක්ලාස් D එක. මේ වෙලාවේ පන්ති ළමයි ඔක්කොම කොහොමද අපි තවත් මාසයක් ලකුණු බිඳුවකින් ජීවත් වෙන්නේ. ඒන විදිහට සුදෝගේ සීන් එකකින් හින්දා මේ පන්තියේ ලැබෙන්න තිබ්බ ලකුණු ටිකත් හම්බෙලා නැහැ වගේ. මේ වෙලාවේ ළමයි ඔක්කොම කතා කරන්නේ අපි සුදෝට අස්සෙන්න ඉඩ දුන්නාම අපිට මීට වඩා හොඳ වෙන්න තිබ්බා. මේ වෙලාවේ හොරගිත අයනකොජින් අහනවා ඔයත් එයාලගේ මතයට ඒකඟද? මේ වෙලාවේ අයනකොජි කියන්නේ අපිට නොපෙනෙන රිනාගයන් අපි ලබාගෙන තියෙන්න පුළුවන්. මේ කස්සුනේගේ අඩුපාඩුව දැන් අපිට බලපාන්නේ. ඒත් අනාගතයේදී බලපාන්න පුළුවන්. සමහර විට ඒ පන්තියට යන එකේ කොන්දේසියක් විදිහට ළමයෙක් අස්සලා නැති වෙන්න ඕනේ කියන එක තියෙන්න පුළුවන්. පාසල් පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා තාම අපි දන්නේ නැහනේ.
මේ දෙන්න මෙහෙම කතා කර ඉදි හිරට නැගිටලා හැමෝම අහනවාද මට ඕනේ මගේ පන්ති අයව විශ්වාස කරන්න. සාක්ෂිකරුවෝ හොඩුවා හොයන්න අපි ඇයි එකට වැඩ කරන්නේ නැත්තේ? ඉතින් අපිට වෙනවා හිරට කීවට පස්සේ පන්ති ඔක්කොම ළමයි ඒකට කැමති වෙනවා. ඊළඟ සීන් එක අපිට වෙන්නන්නේ අයනකෝජී කුෂිඩයි යමුචි එකේ පුණක් ගාව ඉඳගෙන ඉන්නවා. කුෂිඩා මේලා කියන්නේ අපිට තාම සාක්ෂිකරුවෝ හොඩුවා හොයාගන්න බැරි වුණා. මේලා යමුචි කියන්නේ සමහර විට සුදෝ බොරු කියන්න ඉඩ තියෙනවා. මේලා අයනකෝජී යනවා හිරටගේ කණ්ඩායම මොකද? කුෂිඩා කියන්නේ පේනෙද්දිට එයාලා මොනවත් හොයාගෙන නැහැ වගේ. ඊට පස්සේ අපිට පේනවා ඉචිනෝසි එතෙන්ට එනවා. මේලා ඉචිනෝසි යනවා ඔයාලා මොනවා හරි කියන හොයනවාද? ඉතින් කුෂිඩා මේ විදිහට විස්තරي කිව්වට පස්සේ කුෂිඩා අහනවා ඔයා මොනවා හරි දන්නවනම් අපිට ඒ ගැන කියන්න පුළුවන්. ඊට පස්සේ ඉචිනෝසි නම් කියන්නේ සෝරි මම මොනවත් දන්නේ නැහැ. හැබැයි අපිට පුළුවන් ඔයාලට උදව් කරන්න. බී පන්ති අපි ඔයාලට සාක්ෂි හොයාගන්න උදව් කරන්නම්. මේලා අයනකෝජී කුෂිඩා කියනවා මට විශ්වාස නැහැ අනිත් පන්ති අය ගැන. මේලා ඉචිනෝසි කියන්නේ බය වෙන්න එපා මම විකාර දේවල් කරන්නේ නැහැ. අපි අනිවාර්යෙන්ම ඔයාලට උදව් කරන්නම්. අනික ඔයාලට මතක ඇතිනේ අයනකෝජී මං ඔයාලට ණයයි. එතනින් කට් කරලා ආපහු අපිට පෙන්නන්නේ වෙන සීන් එකක්. මේලා අයනකෝජී දැන්වීම් පුවරුවක් ළඟ තමයි හිටගෙන ඉන්නේ. ඒක බී පන්තියේ ළමයි විසින් කරපු දැන්වීමක්. ඒකේ තියෙන්නේ සුදෝගේ සීන් එක ගැන හොළුවාකෝ යම්කිසි සාක්ෂියක් දන්නවනම් ඒක බී පන්තියේ කංසාගේ අමතන්න කියලා. ඉතින් අයනකෝජී මේ දැන්වීම ගැන කියවෙද්දී අපිට වෙනවා ඉචිනෝසේ කංසාගේ එතෙන්ට එනවා. අයනකෝජී මේ දැන්වීම ගැන ඉචිනෝසේගෙන් අහද්දි ඉචිනෝසේ කියන්නේ මේ කංසාගේ හදාසක්. ඒත් එක්කම අපිට වෙනවා මේ සුදෝගේ සිද්ධිය සම්බන්ධයෙන් විස්තරයක් ඉචිනෝසේගේ ෆෝන් එකට එනවා. ඒකේ වෙලා තියෙන්නේ මේ දැන්වීම දැක්පු එක්කෙනෙක්. ඉතින් මේ මැසේජ් එකේ තියෙන ඉචිසක් ගැන. ඉතින් මේ ඉචිසක් කියන්නේ රිව්වෙන් අර තඩි කොල්ලලා ආවුව ගස්සපු කොල්ලට. ඉතින් මේ මැසේජ් එකේ වෙලා තියෙන්නේ ඉචිසක්ගේ අඳුරන කෙනෙක්. මෙයා කියන විදිහට ඉචිසයි කලින් ඉස්කෝලේ ඉද්දිත් ඒ ඉස්කෝලේ ළමයිට ගොඩක් කරදර කරලා තියෙනවලු. එයා ගුරුවරුන්ට පහර දුන්නා කියලා කටකතා තියෙනවා. එයා රණ්ඩු වලටත් ගොඩක් ප්‍රසිද්ධ වුණාලු. ඒ වගේ මේ පැත්තේ හැමෝමත් එයාට බය වුණාලු. මේලා කංසායි කියන්නේ ඉචිසාගේ විතරක් නෙමෙයි අනිත් දෙන්නන් පැසිවන්දු ගණ්ඩායමේ ඉන්නවා කියන්නේ ඒගොල්ලොත් ගොඩක් ශක්තිමත් අය. එතකොට කොහොමද සුදු එකපාරක්වත් කන්නේ නැතුව ඒ තුන් දිනම මට්ටු කරා කියන්නේ. මේලා ඉචිනෝසිත් කියන්නේ ඇත්ත තමයි. ඊට පස්සේ ඉචිනෝසේ කියන්නේ මේ ඉචිසාගේ ගැන විස්තර ඒව කෙනාට අපි ගෙවන්න ඕනේ. ඉචිනෝසියාට සල්ලි යවන්න හදද්දි ඉචිනෝසි දකිනවා ඒක නිර්නාමිකයි කියලා. ඉචිනෝසි ඊට පස්සේ අයියෝ දැන් මං කොහොමද මෙයාට ලකුණු යවන්නේ? අයනකෝජී ඒ වෙලාව කියනවා මං නම් දන්නවා. ඊට පස්සේ අයනකෝජී අර නිර්නාමික නම්බරයට ලකුණු මාරු කරලා දෙනවා. මෙහෙම ලකුණු මාරු කරන වෙලාවේදී අයනකෝජී දකිනවා ඉචිනෝසිගේ ෆෝන් එකේ ලකුණු බර ගානක් තියෙනවා. ඊට පස්සේ ඉචිනෝසේ කංසාගේ අයනකෝජීට ස්තුතියි කියලා එතනින් යන්න යනවා. ඒ වෙලාවේ අයනකෝජී හිතා ගන්න කොහොමද ඉචිනෝසේ මෙච්චර ලකුණු ලබා ගත්තේ? ඊළඟ සීන් එකේ ආපහු අපිට පෙන්නන්නේ අයනකෝජී කාමරේ. අයනකෝජී ආයේ කාමරේ ඇතුළට එද්දිම අපිට වෙනවා යමෝචි එකේ සුදෝසා කුෂිඩා එයාගේ කාමරේ ඉන්නවා. අයනකෝජී අහනවා ඔයාලා කොහොමද මගේ කාමරේට ආවේ? ඒ වෙලාවේ කට්ටිය හැමෝම අපි අමතර යතුරක් හදුවා කියලා අයනකෝජීට පෙන්නනවා. අයනකෝජී අයිය කියලා හද්දි අනිත් කට්ටිය නම් කියන්නේ මේක අපේ හමුවීමේ ස්ථානෙනේ. ඉතින් ඇයි අපි එහෙම නොකර ඉන්නේ? ඊට පස්සේ අපිට වෙනවා හොරිගිතා අයනකෝජීව හම්බෙන්න එනවා සාක්ෂිකරුවෙක් ගැන කියන්න. හැබැයි හොරිගිතා නම් අනිත් අයගේ සපත්තු ටික දැකලා එතනින් යන්න හදනවා. මේලා අයනකෝජී කියනවා ඔයා දන්න දේ අපිට කියන්න අපිට පුළුවන් ඒක ගැන අහන් ඉන්න. ඊට පස්සේ හොරිගිතා කියන්නේ අපිට සාක්ෂිකරුවෙක් ඉන්නවා. එයා අපේ ළඟමයි හිටියේ. අයනකෝජී කවුද කියලා හද්දි හොරිගිතා කියන්නේ ඒ අපේ පන්ති හිටපු සකුරා. එතනින් කට් කරලා අපිට වෙන්නන්නේ සකුරව. සකුරා මේ වෙලාවේ එයාගේ ලැප් එකේ වැඩක් කරන ගමන් තමයි ඉන්නේ. අපිට පේනවා මේ වෙලාවෙම සකුරාට කුෂිඩගෙන් කෝල් එකක් එනවා. ඒත් එක්කම අපිට පෙන්වනවා සකුරාට මතක් වෙනවා සුදෝගේ අර සීපන්තියේ කොල්ල තුන් දෙනාගේ සීන් එක. ඒ කියන්නේ ඇත්තටම සකුරා එතන ඉඳලා. කොහොම හරි කුෂිඩයි කෝල් එක නම් සකුරා ආන්සර් කරන්නේ නැහැ. ඊට පස්සේ ආපහු අපිට පෙන්වන්නේ අයනකෝජී කාමරේ. මේලා අයනකෝජී ආනවා හොරිගිතාගෙන් ඇයිවා සකුරා සැක කරන්නේ. හොරිගිතා කියන්නේ කුෂිඩ සාක්ෂිකාරයෝ ගැන ආදි පන්ති ළමයි ඔක්කොගෙම ඇස් යමුනේ සකුරා වෙත. ඊට පස්සේ හොරිගිතා කියන්නේ සකුරා සාක්ෂි දෙන්න කැමති වුණාන් මන් නම් හිතන්නේ මේක වෙනසක් වෙයි කියලා. මොකද අපි දන්නේ නැහැ සුදු ඇත්තටම ගහගන්න ගියේ එයාගේ ආත්ම ආරක්ෂාවටද කියලා. ඒ වෙලාවේ සුදුවර මල්මල්ල හොරිගිතාගෙන් අහනවා මොකද්ද ඔයා කීවේ? ඊට පස්සේ හොරිගිතා නෑ මොකුත් නෑ කියලා එතනින් යන්න යනවා. ඊළඟ සීන් එක අපිට පෙන්නන්නේ අයනකෝජී ඇඳට වෙලා කල්පනා කර කර ඉන්නවා. අයනකෝජී කියන්නේ සකුරා මට එයාගෙන වැඩි දෙයක් මතක නෑ. ඒත් එක්කම අපිට වෙන කුෂිඩ ඇවිල්ලා අයනකෝජීට කතා කරනවා. ඊට පස්සේ අපිට වෙන කුෂිඩ අයනකෝජී කතා කර කර ඇවිදිනවා. මේ වෙලාවේ කුෂිඩ අයනකෝජීන් අහනවා හොරිගිතා මොකද්ද කිව්වේ කියලා ඔයාලට තේරෙනවද? මේ අහන්නේ සුදෝ ගහගත්තේ ඇත්තටම ආත්ම ආරක්ෂාවටද කියලා ෂුවර් නෑ කියලා හොරිගිතා කියවනේ අන්න ඒ ගැන. ඊට පස්සේ අයනකෝජී කියන්නේ සුදෝ තමන්ගේ ආරක්ෂාවට මේ දේ කරත් එයා හැමතිස්සෙම කුණුහරුප කියනවා. ගොඩක් අයට බයිනවා. ගොඩක් අයට බයිනවා හැමෝම එක තරහ ගන්නවා. හිතන්න මිනිමරුමක් වුණා. සැකකරුවෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් කලිනුත් මිනිමරලා තියෙන එක්කෙනෙක්. අනික නීතිකරුවෝ ගුණකරපු පුද්ගලයෙක්. ඔයා විශ්වාස කරන්නේ කොයි එක්කෙනාද? කුෂිඩා කියන්නේ නීතිකරුවෝ පුද්ගලයාව. ඒත් නීතිකරුවෝ පුද්ගලයා මිනිමරුව වෙන්න පුළුවන්. සිදුවීමට සාක්ෂි නැති වෙලා එයාලගේ අතීතයත් එක්ක සංසන්දනය කළා තමයි එයාලට තීරණය දෙන්නේ. ඒ වගේ තමයි සුදෝගේ සීන් එක. හොරිගිතා මේ සීන් එක ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ නැත්තේ ඒ හින්දා වෙන්න පුළුවන්. මොකද සුදෝ කලින් හැසිරුණ විදියවලුත් එක්ක. එතකොට කුෂිලා කියන්නේ අපි යමක් කරන්න ඕනේ. ඊට පස්සේ කුෂිලා කියන්නේ මං හෙට සකුරත් එක්ක තනියම කතා කරන්නම්.
එහෙම කියලා කුෂිට එතනින් යන්න යනවා. ඊළඟ සීන් එක අපිට වෙන්නන්නේ කුෂිට සකුරට කතා කරනවා. ඉතින් මේලා කුෂිට කියනවා මට සුදෝගේ සිද්ධිය ගැන පොඩි දෙයක් ඔයාගෙන් අහන්න ඕනේ. ඔයයි සකුර නම් මට වැඩ තියෙනවා කියලා එතනින් යන්න හදනවා. ඒ වෙලාවේ කුෂිට ඒකට වෙලා යන්නේ නැහැ කියලා සකුරව අල්ල ගන්නවා. ඒ වෙලාවේ සකුර මම මොනවද දන්නේ නැහැ කියලා එතනින් දුවන්න හදද්දී එයා බිම වැටෙනවා. එයා බිම වැටෙන පාරේ එයාගේ අතේ තිබ්බ කැමරාවත් බිම වැටලා විසික් වෙලා යනවා. සකුර ඒක අතර ගනම් බලද්දී ඒක ඔන්නෙන්නෙත් නැහැ. කුෂිටයකට සමාවෙන්න කියන්නේ නෑ මේක මගේ වැරද්දෙන් උනේ කියලා සකුර එතනින් දුවන්න ගන්නවා. ඉතින් සකුර මෙහෙම දුවද්දී එයා හිතනවා මං දාගෙන ඉන්න වෙස් මූණ ගැන කවුරුවත් දැනගන්නවට මම කැමති නෑ. ඉතින් මෙතනින් මේ එපිසෝඩ් එකත් ඉවර වෙනවා. ඉතින් අයන ගොඩිලාගේ සෙට් එක සකුරව කැමති කරවගනීද මේ සාක්ෂි දෙන වැඩේට. සුදුවට මේ නඩුවෙන් බේරෙන්න පුළුවන් වේද? ඉතින් ඒක ගැන දැනගන්න ඕන නම් දිගටම මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න.